කොහොමද ඔයාලට අද ඉරිදා නිවාඩු දවසක්. ඉතින් උදේන්ම හැරුණු නිසා මට හිතුණා අද දවස මගේ ගෙවෙන්නේ කොහොමද කියලා වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්න ඕනි කියලා. ඒ නිසා ඉතින් උදේම හැරුණු ගමන් වොෂ් එකකුත් දාගෙන ඉක්මනට ලෑස්ති වුණා. මේ තියෙන්නේ මම දැන් මගේ මූණට පාවිච්චි කරන ජපානයේ තියෙන විටමින් C කියන බ්‍රෑන්ඩ් එකේ ප්‍රොඩක්ට්. ඇත්තටම මේක මාරම හොඳයි. ගොඩාක් හොඳ රිසල්ට් තියෙනවා. මූණේ පැල්ලම් වලට, පිම්පල්ස් වලට ඒ හැම දෙයකටම ගොඩක් හොඳයි. මේ මල් මට හම්බුනේ මං වැඩ කරන තැනින්. ඒ මල් හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක් සුවඳයි. ඉතින් මේ මල් ගෙනල්ලා නම් දැන් දවස් 2-3 විතර වගේ වෙනවා. තාමත් හරිම ලස්සනට ඒ විදියටම තියෙනවා. අපි හැමෝම ආස කරන වසන්ත කාලේ තමයි දැන් උදා වෙලා තියෙන්නේ. ඉතින් මේ කාලෙට ජපානයේ හැමතැනම හරිම ලස්සනට එක එක જાතියේ මල් පිපිලා තියෙනවා. ඉස්සරහට අපිට සකුර වසන්තෙත් බලන්න යන්න පුළුවන්. ඊයේ රෑ හදපු කෑම අපි දෙන්නම කෑවේ නැති නිසා අද දවල්ට මට උයන්න ඕනේ වෙන්නේත් නැහැ. කලින් මම මේ විදියට කෑම දාලා තියාගත්තේ ප්ලාස්ටික් භාජනවල. හැබැයි දැන් මම කෑම දාන්නේ මෙන්න මේ භාජන ටිකට. මේ ටික මට හම්බුනේ ඩයිසෝ එකෙන්. ඒක හරිම ලස්සනයි, හරිම කියුට්. මාළු ටිකටත් අයිස් දී වෙන්න වතුර දාලා පැත්තකින් තියලම භාජන ටික සෝදලා අස් කරගත්තා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ උදේට කන්න හාල් පිට්ටු ටිකක් හදාගන්න. හාල් පිට්ටු හදන්න නම් ඉතින් ගොඩක් අමාරු නැහැ. හාල් පිටියකට පොල් කවලම් කරලා ලුණු ටිකකුත් දාලා වතුර ටික දාලා පොඩියට කැට හිටින විදියට අතින් අනා ගන්න තමයි ඕනේ. හැබැයි ඉතින් ලංකාවේ පිට්ටු හදද්දී අපි කැට හදා ගන්නවා වගේ මේ පිටියකින් අපිට කැට හදා ගන්න බෑ. ඒකට හේතුව මොකද්ද කියලා නම් මම දන්නෙත් නැහැ. පිට්ටු එක හැදෙන්න තියලා මං උදේට බොන වතුර එකත් හදලා පැත්තකින් තියාගත්තා. ටිකක් නිවෙන්න ඕන නිසා. මේකත් හැමදාම උදේට හිස් බඩ ඔයාලට බොන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් හොඳයි. විශේෂයෙන් පිම්පල් තියෙන අයට. දැන් නම් අයිස් ටික ඔක්කොම දිය වෙලා ගිහින් ඒ නිසා මාළු එකත් ඉක්මනට හදාගන්න තමයි මං දැන් හදන්නේ. පිට්ටු හදලා ඉවර වෙද්දිම මාළු එකත් හදලා තිබුණම උණුවෙන්ම පිට්ටු කන්න පුළුවන්. පිට්ටු හදන්න ගොඩ වෙලාවක් යන්නේ නැහැ. ඔයා පිට්ටු එක ලිපෙන් තියලා ටික වෙලාවක් යද්දි හොඳ සුවඳක් එනවා නම් අන්න ඒ වෙද්දි අපේ පිට්ටු එක හැදලා ඉවරයි. සකුර වසන්තය වෙනුවෙනුත් පුංචි දේවල් ටිකකින් මං මගේ ගෙදර ලස්සන කරගත්තා.
හදාගත්ත වතුර එකත් බීලා එයාගේ කෑම එකත් බෙදලා තියලම මමත් කන්න බෙදාගත්තා. පිට්ටු කන්න නම් මං හරිම ආසයි. හැබැයි ගොඩක්ම ආස සීනිත් එක්ක පිට්ටු කන්න. මේ විදියට ඉතින් සද්දට සින්දු අහන්න පුළුවන් අපිට ඉරිදට විතරයි. ඒ නිසා ඉතින් ඒ ලැබෙන දවසෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඇත්තටම මේ අහල පහල ඉන්න මිනිස්සු ඉන්නවද නැද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. ඒකටත් එක්ක ඉතින් අපි මං ගොඩක්ම කැමති නිදහසේ තනියම ඉන්න. ඉතින් ඒ වගේ වෙලාවට මං ගොඩක්ම කරන්නේ මේ වගේ සින්දු දාගෙන නටනවා, නැත්තම් සින්දු කියනවා. ඒ වගේ එක එක පිස්සු විකාර වැඩ තමයි කරන්නේ. දැන් අපි මේ යන්න හදන්නේ ඩ්‍රග්ස් මොරියකට. මේ ටිකේම හස්බන්ඩ් ටිකක් අසනීපෙන් ඉන්නේ. ඉතින් එයාට බෙහෙත් එකක් ගන්න තමයි අපි ඩ්‍රග්ස් මොරියකට යන්න හදන්නේ. ජපානයේ මල් පිපෙන කාලෙට කපුන්ෂෝ කියලා වෛරස් එකක් පැතිරෙනවා. ඉතින් ඒ නිසා මේ කාලෙට හැමෝම වගේ ගොඩක් වෙලාවට ඉක්මනට ලෙඩ වෙන්න බලනවා. ඒ වෛරස් එක හැදුනම ගොඩක් වෙලාවට උණ හැදෙනවා, ඔළුවේ කැක්කුම, නාසයෙන් හොටු දියර ගැලීම, උගුර නාසයේ කසන එක, හුස්ම ගන්න බැරි වෙන එක, ඒ වගේ එක එක රෝග ලක්ෂණ තියෙනවා. හස්බන්ඩ් හිතනවා ඉතින් එයාටත් ඒ වෛරස් එක තමයි හැදිලා තියෙන්නේ කියලා. අපි ડોක්ටර් කෙනෙක් ළඟට නම් තාම ගියේ නැහැ. ඉස්සෙල්ලා මාව ඉතින් ඩ්‍රග්ස් මොරියකට එතන ඉන්න කෙනෙකුට මේ තියෙන රෝග ලක්ෂණ කියලා ඒගොල්ලෝ නිර්දේශ කරන බෙහෙත් එකක් අරගෙන ඉස්සෙල්ලාම බීලා බලනවා කියලා. ડોක්ටර් කෙනෙක් ළඟට යන්න වෙලාවක් නැති කෙනෙක් නම් මේ වගේ තැනකට ඇවිත් තියෙන අසනීපෙක් කියලා ඒකට ගැළපෙන බෙහෙත් එකක් අරගෙන බීලා බලන්න පුළුවන්. කොණ්ඩේ යනවට තෙල් එකක් හදාගන්න මම මේ පොල් තෙල් එක ගොඩක් තැන්වල හෙව්වා. ඉතින් ඩ්‍රග්ස් මොරියකින් මට ඒ තෙල් එකත් හම්බුන නිසා ඒකත් අරගෙන තව පොඩි පොඩි බඩු ටිකකුත් අරගෙන අපි ගෙදර එන්න පිටත් වුණා. මෙන්න මේ බෙහෙත් එක තමයි අපි ඩ්‍රග්ස් මොරියකින් ගත්තේ. ඒ ගමන්ම යුමි ටවුන් එකටත් ඇවිත් වතුර එකකුත් අරගෙනම ගෙදර ගියා. ගෙදර ආපු ගමන් කරේ ඉතින් ගොඩ දවසකට කලින් ෂේන් එකෙන් ඕඩර් කරලා ගෙන්න ගත්ත මෙන්න මේ ලස්සන කර්ටන් එක මෙතනට දාගත්ත එක. අද රෑට මම ආප්ප හදන්නයි යන්නේ. ඉතින් ඒකට ඕනි කරන පිටි මිශ්‍රණය තමයි මේ හදලා පිපෙන්න පැත්තකින් තියලා තිබ්බේ. මගේ කර්ටන් එක ලස්සනයිද? මේ තියෙන්නේ මම කඩෙන් ගේන ලීක්ස් වල කඳ කොටස කපලා ඒක පැල කරලා හදාගත්ත ලීක්ස් පැල ටික. දැන් ඉතින් මේ පැය 3කට විතර පස්සේ
මොකද මම හවස පැය 3ක් විතර නිදාගත්තා. ඉතින් නිදාගෙන ඇහැරිලා වොෂ් එකකුත් දාගෙන ගේ අතු ගාලා පිරිත් දාලා බුදු පහනත් පත්තු කරා. ආප පිටි මිශ්‍රණය අනලා පැය 3-4ක් විතර තිබුණු නිසා හොඳටම පිපිලා තමයි තියෙන්නේ. දැන් ඉතින් මේකට පොල් කිරි දාලා මිශ්‍රණය හදාගෙන ආප හදන්න පටන් ගමු. මුලින්ම මම තාච්චියට තල තෙල් ටිකක් දාලා බිත්තරයක් කඩලා දාගත්තා. මොකද එහෙම කරාම ආප එක ඇලෙන්නේ නැතිව හොඳට ගැලවෙන විදියට අපිට ආප එක හදාගන්න පුළුවන්. ආප තාච්චිය ගොඩක්ම රත් කරගන්නත් එපා. මොකද එහෙම වුණොත් ආපේ හැඩය අපිට හරියටම ගන්න බැරි වෙනවා. මුලින්ම හදපු ආප ඉතින් මමම කාලා රස බැලුවා මොනවාද තියෙන අඩුපාඩු කියලා බලන්න. ඇත්තම කිව්වොත් මේ ආප ටික හදන්න නම් මට සෑහෙන වෙලාවක් ගියා. මොකද වැඩේ හිතන තරම් ලේසි නම් නැහැ ඉතින්. කොහොම හරි ඉතින් මෙන්න මේ විදියට මම මගේ ආප ටික හදලා ඉවර කරගත්තා. දැන් ඉතින් ආපවල රස බලන්න තමයි තියෙන්නේ. කාලා ඉවර වුණ ගමන් ලිපලඟත් අස් කරලා තිබුණු වාජන ටිකත් ඔක්කොම සෝදලා පිළිවෙලට නමලා අස් කරගත්තා. මොකද නැත්නම් මම කැමති නැහැ උදේට හැරෙද්දී කුස්සිය හැටි වෙලා තියෙනවට. අනිත් එක තමයි හැමදාම රැට උයලා ඉවරුණ ගමන්ම කුස්සිය පිළිවෙලට ලස්සනට අස් කරලා තියාගත්තම උදේට හැරෙද්දී හිතට ලොකු සතුටක් දැනෙනවා. ඉතින් අද මගේ දවස ගෙවිලා ඉවර වුණේ මෙන්න මේ විදියට. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව බලන්න ඉක්මනටම එන්නම්.